අඩුම ප්‍රයිස් එකකට ශ්‍රී ලංකාවේ ඉඳගෙනම GTA 6 ප්ලේ කරන්න මෙන්න මෙහෙමයි. ඉතින් GTA 6 ප්ලේ කරන්න නම් ඔයාට ඕන වෙනවා PS5 එකක්. ඉතින් PS5 එක තමයි අපිට යන්න තියෙන cheapestම option එක. මොකද මේ වෙලාවේදී Xbox Series S එහෙම ඉතින් purchase කරන්න බැහැ මම දන්න විදිහට ලංකාවේ ඉඳගෙන. මොකද ඒක out of stocks. ඒක තිබුණා නම් ඒක තමයි cheapestම option එක. හැබැයි මම නම් හිතන්නේ ලංකාවේ Xbox Series S purchase කරන්න පුළුවන් කියලා මේ වෙද්දි ගොඩක් ඒවා out of stocks. මේ මං ගාව තියෙන්නේ PS5 Slim Disc Edition එකක්. ඉතින් මේක මම ගත්තේ මීට අවුරුද්දකට විතර කලින් රුපියල් 1,66,000ක් වගේ ගානකට. 2026 ජූනි වෙද්දී 1,66,000කට ගන්න හිතන්නවත් බෑ PS5 Slim එකක්. ගාන අඩුවෙන්ම ගන්න පුළුවන් ඔප්ෂන් එක තමයි PS5 Slim Digital Edition එක. ඒතකොට ඒ කියන්නේ disk drive එක නැති. එතකොට මේක ඉතින් එක එක කඩවල එක එක prices වලට තියෙනවා. මම මෙතන screen එකේ දාන්නම්. 1.80 ඉඳලා 2.20 මේ වගේ වෙනකන් ලොකු price range එකක් තියෙනවා. හැබැයි ඔයා Liberty Plaza එකේ සාමාන්‍ය කඩවල් කිහිපයක වගේ සාමාන්‍යයෙන් හොඳට හොයලා බැලුවොත් අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් මේක ලක්ෂ 2කට අඩුවෙන්. ඒ කියන්නේ 1.80 1.90 මෙන්න මේ වගේ ප්‍රයිස් එකකට. ඉතින් ඊට වඩා අඩුවෙන් නම් ගන්න අමාරුයි brand new එකක්. මේක තමයි ලාභම ඔප්ෂන් එක. ඉතින් PS5 Pro ගන්න ඉතින් අමාරුයි අපිට. මොකද ලක්ෂ 3.5ක් වියදම් කරන්න එක තේරුමක් නැහැ. ඉතින් ඒ ගේම් එකක් ප්ලේ කරන්න. ඉතින් මොනවා හරි කරලා කන්සෝල් එකක් ගත්ත කියමුකෝ. හැබැයි ඉතින් කන්සෝල් එක විතරක් අරගෙන මදි. ඉතින් ඒක ප්ලේ කරන්න හොඳ ස්ක්‍රීන් එකකුත් ඕනේ. PS5 එකට නම් ඉතින් අඩුම ගානේ 2K මොනිටර් එකක්වත් කනෙක්ට් කරන එක තමයි හොඳ. 1080p කියන එක ඉතින් quality එක සෑහෙන්න අඩුයි. ඉතින් මම මේ use කරන screen එක මම මෙතන දාන්නම් MSI Mac MSI වල 2K monitor එකක්. ඉතින් මේක තමයි මීට අවුරුද්දකට කලින් ගන්න තිබුණ cheapestම monitor එක. මම මේක ගත්තේ රුපියල් 65,000ක් වගේ ගානකට. දැනටමත් ඔයාගේ ගෙදර සාමාන්‍යයෙන් smart TV එකක් හරි 4K TV එකක් ගොඩක් ඒවා වල තියෙනවා 4K TVs එහෙම නැත්නම් Ultra HD TV අමුතුවෙන් සල්ලි වියදම් කරන්නේ නැතුව ඔයාලට පුළුවන් PS5 එක මේකටම කනෙක්ට් කරලා ප්ලේ කරන්න. ඉතින් එතනින් සෑහෙන ගාණක් ඉතුරු කරගන්න ඔයාලට පුළුවන්. මම මෙතන දාලා තියෙන මේ 2K monitors අඩුම ගාණකට ගන්න පුළුවන් ඔය. ඉතින් කියන්න කනගාටුයි. ඉතින් මේ වගේ prices දැන් pay කරන්න වෙලා තියෙනවා. හැබැයි ටිකක් හොඳට හොයලා බැලුවොත් සාමාන්‍යයෙන් ටිකක් කඩවල ඔය සාමාන්‍යයෙන් වැඩි වෙබ්සයිට්ස් එහෙම නැති කඩවල තියෙනවා. ඒගොල්ලෝ ගාව පරණ ස්ටොක්ස් එහෙම තියෙන්න පුළුවන්. ඉතින් ටිකක් හොයලා බැලුවොත් සාමාන්‍යයෙන් රුපියල් 80000ට අඩුවෙන් හොඳ 2K monitor එකක් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ගෙදර තියෙන දැනටමත් තියෙන සාමාන්‍යයෙන් සාමාන්‍ය TV එකට කනෙක්ට් කරලා ප්ලේ කරන්න පුළුවන්. අමතර ගාණක් වියදම් කරන්නේ නැතුව. monitor එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඉතින් sounds ගන්න එක්කෝ headphone එකක් හරි නැත්නම් speakers හරි ගන්න වෙනවා. මොකද PS5 එකෙන් sound එක directly output එකක් ගන්න ක්‍රමයක් අපිට නැහැ. ඉතින් මම සාමාන්‍ය monitor එකේ play කරනවා නම් මම use කරන මෙන්න මේ වගේ headset එකක්. ඉතින් headset නම් ඉතින් සෑහෙන prices වලට බලා ගන්න පුළුවන්. රුපියල් 3000 ඉඳලා උනා රුපියල් 5000 විතර 5000 ලක්ෂය වෙනකම් උනත් ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ යූස් කරන්නේ මේ Space Pro කියලා ටිකක් සාමාන්‍යයෙන් ටිකක් හොඳ එකක්. මේක මම මේ විදිහට control එකට connect කරලා තමයි යූස් කරන්නේ. ඉතින් ඒක මම සාමාන්‍යයෙන් personal කරන TV වැඩේට. ඉතින් එහෙම නැත්නම් TV එක යූස් කරනවා නම් ගෙදර තියෙන සාමාන්‍යයෙන් තියෙන TV එක. ඉතින් අමුතුවෙන් sounds වලට විඳන් කරන්න උවමනාවක් නැහැ. ඉතින් පේනවා TV එකක් ගෙදර තියෙන TV එක යූස් කරනවා නම් ගොඩාක් සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් මේ monitor එකේ පිටිපස්සේ තියෙනවා මම පෙන්නන්නම්. monitor එකේ පිටිපස්සේ සාමාන්‍යයෙන් ගොඩක් monitors වල තියෙනවා AUX output එකක්. 3mm headphone jack එකක් connect කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ එකකට කනෙක්ට් කරගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 3-4000කට වගේ තියෙන ස්පීකර් එකයි. මාගේ මේ තියෙන ස්පීකර්ස් දෙක එච්චරම ලොකු ගොඩක් මිලාදික දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් වගේ ප්‍රයිස් රේන්ජ් එකේ තිබුණ දෙයක්. ඉතින් එහෙම වුණොත් අවුරු පුළුවන්. ඉතින් හෙඩ්සෙට් එකකට ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව වැඩේ ෂේප් කරගන්න. ඉතින් ගේම්ස් ප්ලේ කරන්න ඕනේ හાર્ඩ්වෙයාර්ස් ටික ඔච්චරයි. ඉතින් මේ ඔක්කොම තියෙනවා නම් කිසි ප්‍රශ්න නැතුව ගේම් එක ප්ලේ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් account එක අලුතෙන් setup කරන වැඩවලට කිසි මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් games purchase කරන වැඩවලට තමයි වැය වෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම පොඩ්ඩක් මතක තියාගන්න මම සාමාන්‍ය ගොඩක් කට්ටිය accounts create කරද්දී මෙන්න මේ PlayStation 5 වල PlayStation network එකේ region එක ගොඩක් කට්ටිය US region එක use කරනවා. මොකද ඉතින්
අර ගිෆ්ට් කාඩ්ස් පර්චේස් කරන්න තියෙන පහසුව හින්දා US හරි UK හරි මේ වගේ රීජන් එකක account එකක් create කරපු කරන අතරෙම ඔයාලට මම recommend කරනවා ඉන්දියා රීජන් එකේ account එකක් create කරන්න. මොකද මේ ඉන්දියන් රීජන් එකේ ඒ කියන්නේ නැති අපේ අසල්වැසි රටට අතරම PlayStation එක support කරනවා අපිට support කරේ නැති වුණාට. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් games ගොඩක් අඩු prices වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ standard edition එක GTA 5 GTA 6 වල $80ක් මේ US price එක and ultimate edition එක $100ක්. ඉතින් ඒ price එකම ඉන්දියාවේදී standard edition එක රුපියල් 5000 ගාන ultimate edition එක රුපියල් 7500ක්. ඉතින් මේක convert කරාම මට පේනවා ලංකාවේ රුපියල් වලින් ගත්තොත් සාමාන්‍ය ඉන්දියාවේ region එකේ account එකෙන් ඔයාලා purchase කරනවා ඔයාලට රුපියල් 26000ක් 27000ක් වගේ price එකකට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ගන්න පුළුවන් අඩුම price එක. third party sites වලින් gift card purchase කරලා ගන්න ඉතින් මේක අඩුම ගානේ 30000ක් 31000ක් වගේ ගාණක් යනවා. ඉතින් මට නම් රුපියල් 31000ක් ගියා. ඉතින් gift card හරහා Indian region එකේ account එකට මේක purchase කරද්දි. ඉතින් හැබැයි US region එකේ account එකකින් ultimate edition එක purchase කරනවා නම් ඉතින් රුපියල් 40000කටත් වඩා එහා වැඩි වැය කරන්න ඕනේ. ඉතින් සල්ලි ඉතුරු කරගන්න ක්‍රමවේදයක් තමයි Indian region එකෙන් මේ GTA 6 purchase කරන එක. ඉතින් තවත් සල්ලි ඉතුරු කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඉතින් ultimate edition එක නැතුව standard edition එක තුර ගන්න. ඒකත් එක උපක්‍රමයක්. තව එකක් තමයි මේ GTA 6 කියන්නේ single player game එකක්. එතකොට ඒ game එක විතරක් නම් play කරන්නේ සහ story mode games විතරක් නම් play කරන්නේ subscription එකක් purchase කරන්න කිසිම උවමනාවක් නැහැ. ඉතින් subscription එකකට pay ගන්න ඕන නම් තවත් අමතර විදමක් අය වෙනවා. ඉතින් හැබැයි ඒක pay කරොත් සාමාන්‍ය PS5 PlayStation Plus extra කියන එක වගේ ගත්තොත් ඉතින් ඔයාලට ගොඩක් story games හොඳ ඒවා Spider-Man 1, Spider-Man 2 මේ වගේ ගොඩක් story games purchase කරන්න පුළුවන්. ඉතින් ඒක අමතර වාසියක්. ඉතින් ඒක තමන්ගේ තියෙනවා කැමති නම් අවසල්ලි තියනවා නම් වියදම් කරන්න. නමුත් ඉතින් අපි මෙතන ફોකස් කරන්නේ GTA 6 අඩුම ගානකට ප්ලේ කරන විදිය. ඉතින් මෙන්න මේ වගේ ගානකට අපිට පුළුවන් ඉතින් මැනේජ් කරගෙන ගේමක් ගහගෙන GTA 6 වලට ලෑස්ති වෙන්න. ඉතින් කමෙන්ට් එකක් දානවත් GTA 6 ප්ලේ කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද එහෙම නැත්නම් PS5 එකක් ගන්න ඉන්න කෙනෙක්ද?